තෙරුවන් සරණයි. ඉතින් ඔයගොල්ලෝ විදේශ රටක ඉන්න විදේශ වරමක් හිමිච්ච කෙනෙක්ගේ අතක පිහිටන සලකුණු. ඒ වගේම විදේශ වරමකට බලාපොරොත්තු ඉන්න කට්ටියගේ අතක තියෙන සලකුණු. ඒ වගේම කාලයක් තිස්සේ විදේශ රටකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට යන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒවට දෝෂ මොනවද? අපි අද හස්ත රේඛාවෙන් බලමු. රයිට්? හරි. ඔයාලා විදේශ රටක ඉන්නවා නම් පුතේ මේ ජීවන රේඛාවේ මේ දෛව රේඛාවේ මෙතන මේ ස්ථානයේ මාළුවෙක්ගේ සලකුණක් වගේ සලකුණක් පිහිටීම. ඕක අනිවාර්යෙන් විදේශ සලකුණක්. ඒ වගේම මෙතන මේ පොරවක සලකුණක් මේ පිහිටීම. හොඳද? ඒ වගේම මේ ශීර්ෂ රේඛාවත් දෛව රේඛාවත් මැද දුන්නක සලකුණක් පිහිටීම. හොඳද? මේකත් විදේශ වරමක් අනිවාර්යෙන්ම. හොඳද? ඒ වගේම විදේශ රටකට යන්න ඔබ භාෂා බොහෝමයක් හදාරන්න හොඳ පිහිටීමක්. ඒ වගේම මේ සුළඟිල්ලට මේ පැත්ත මේ බුධ මණ්ඩලය, මේ රවි මණ්ඩලය. මේ රවි මණ්ඩලයේ පහළ මේ ස්ථානයේ මේ ආකාරයේ සලකුණක් තිබීම. හොඳ? අනිවාර්යෙන්ම විදේශ වරමක් හිමි වෙනවාමයි. බලමු අපි දැන් ওই විදේශ රටවල වල ඉන්න කට්ටියගේ හස්ත රේඛාවේ මේ මෙතන ස්ථානය මේ ස්ථානයේ මේ ආකාරයට පොඩි සලකුණක් තිබීම. හොඳද? අනිවාර්යෙන් විදේශ රටක ඉන්න කෙනෙක්. අපි බලමු විදේශ රටවල් වල ඉන්න කට්ටියගේ අතේ පින්තූරයක් එහෙම දාලා අපි මාත් ඉන්නේ මේ රට කියලා ඔයගොල්ලන්ගේ අදහස් සහ සිතුවිලි ටිකක් අපි බලමු. හරි. ඊට පස්සේ යහපතක් වේවා ඈ.